පරිස්සමට ගිහින් ඇරලවන්න අයියේ. පැමිණි වෑන් රථයේ රියදුරා වෙත ගිය අනගි ඔහුට පොරොන්දු වී තිබූ මුදලට අමතරව තවත් රුපියල් දසදහසක මුදලක් ඔහු අත තබමින් ඉල්ලා සිටියේය. සියල්ලන්ම වාහනය දෙසට පැමිණෙන විට සිතැඟි අසුනට හිස බර කරගෙන මදක් සංසුන්ව සිටිනු දක්නට ලැබුණි. අනගි කාර් රථයේ දොර විවෘත කරද්දී ඇය සෙමින් දෑස් විවර කර ඔහු දෙස බැලුවාය. බහින්න. දැන් ගෙදර යමු හොඳද? අනගි පැවසුවේ තම සිතේ ඇය කෙරේ තිබූ අසීමිත සෙනෙහසිනි. සිතැඟි මොහොතක් කිසිවක් නොකියා අනගිගේ දෑස් දෙස බලා සිටියාය. ඇයගේ දෑස් තුළ වූයේ කියාගත නොහැකි කෘතඥතාවයකි. ඇයි? අනගි මෘදුව ඇසීය. ඇය නැතැයි කියන්නට හිස සලා වාහනයෙන් බැසීමට සැරසුනාය. පෙරදීමෙන්ම ඇගේ හිස වාහනයෙන් නොයදෙනසේ පරිස්සමින් තමාත හිස මත තබා ඇයට බැසීමට උදව් කළ අනගි සෙමින් නැගේ සවනට ලං විය. ආයෙ මඬන්න බෑ හොඳද? අනගි තමා වෙනුවෙන් වූ වෙහෙස මතක් වී සිතැඟි සෙමින් හිස වැනුවාය. තව දුරටත් ඔහුට කරදර කිරීමට ඇයට නොහැක. වාහනයෙන් බැසගත් ඇය ප්‍රථමයෙන්ම තව මවගේ පපුවට දුරුළු වූවාය. මවගේ සිටතද දරාගත නොහැකි වේදනාවක් පැමිණියත් අනගි පැවසූ පරිදි දියණියව නැවත හැඬවීමෙන් වළක්වා ගැනීම සඳහා ඇය දියණියගේ හිස අත ගෑවා මිස වෙන කිසිවක් කිරීමට නොගියාය. ගිහින් කාලා බෙහෙත් ටික බොන්න ඕනේ හොඳද? බෙහෙත් නොබිව්වොත් සනීප වෙන්නේ නැහැ. ඒ නිසා මහන්සි වෙන්න එපා. නිදහසේ කාලා බීලා බෙහෙත් ටික බොන්න. වෑන් රථයට නැගීමට ප්‍රථම මවට තුරුළු වී සිටි කෙල්ලගේ හිස මත අතක් තැබූ අනගි පැවසීය. සිතැඟි එයටද හිස වැනුවාය. වෑන් රථයට නැගී මවගේ උකුල මත හිස තබා ගන්නා කෙල්ල දෙස අනගි බලා සිටියේ ඇය කෙරෙහි උපන් ගැඹුරු අනුකම්පාවෙන් සහ ආදරයෙනි. ඔවුන් නුවර යන අතරමඟදී කිහිප වරක්ම සාරංගගේ පියාට ඇමතුම් ලබාගත් අනගි ඔවුන් සිටින තැන විමසා සිටියේය. පසුව නිවසට පැමිණි වහාම සාරංගගේ පියා අනගිට ඇමතුමක් දී ඔවුන් පරිස්සමට පැමිණි බව දැනුම් දුන්නේය. දිනකට පසු අනගි පොරොන්දු පරිදිම උදෑසනින්ම පිටත් වූයේ නුවර සාරංගගේ නිවස වෙත යාමටය. වාහනය පදවාගෙන යන අතරතුර අනගිට මතක් වූයේ සාරංග ලංකාවේ සිටි දිනවල තමාගෙන් කළ ඉල්ලීමකි. දෝනිට ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න මාස 6ක ඉන්ටර්න් එකක් කරන්න ඕනේ බං. කම්පැනි එක. ඒකට යවන්නේ කොහෙටද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. තාත්තා දන්න තැන් කීපයකුත් තියෙනවා. ඒ තැනකට දාන්න පුළුවන්. හැබැයි කෙල්ලේ වගේ තැන් වලට කලින් ගිහින් නැති නිසා මට බයයි බං. මමත් ලංකාවේ නැති නිසා ඒ තියෙන පරිසරයත් එක්ක කෙල්ලට ප්‍රශ්නයක් වෙයි කියලා මට බය හිතෙනවා. එදා සාරංග පැවසූ විට අනගි ඊට මැදිහත් වූයේ තමා සතුව දිවයින පුරා පැවතුණු ආයතන ජාලයක් ඇති බැවිනි. පිටේවට දාන්න ඕනේ නෑනේ බං. අපේ බ්‍රාන්ච් එකට දාමු. එතකොට කේස් එකක් නෑනේ.
මට ගිහින් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් නේ. එතකොට අවුලක් නෑ. එදා සාරංගද ඊට කැමති වූයේ අනගිගේ ආයතනය තුල තමාගේ නංගිට වැඩි ආරක්ෂාවක් ලැබෙන බව ඔහු දන්නා බැවිනි. නමුත් සාරංගගේ නිවසින් පැමිණි පසු අනගිට සිතැඟි නැති පාළුව තදින්ම දැනෙන්නට විය. ඇය නිසා තම සිතේ ඇති වූ උද්‍යෝගිමත් හැඟීම නොමැතිව සිටීමට ඔහුට අපහසු විය. ඒ නිසාම ඔහු සාරංගට ඇමතුමක් ගත්තේය. මචං නංගිට තව කොච්චර කාලයක් තියෙනවද බන් ට්‍රේනින් එකට? අඩෝ මං උඹට කතා කරන්නමයි බං හිටියේ. ඒක තව සතියක් වගේ ඇතුළත ස්ටාර්ට් කරන්න ඕනලු. සාරංග පැවසීය. මේකයි බං මං දැන් හැන්ඩල් කරන්නේ නිගම බ්‍රාන්ච් එකනේ. එතකොට මම ෆුල් ටයිම් ඉන්නේ මේගමුවේ. කැන්ඩි බ්‍රාන්ච් එකට කෙල්ලව දැම්මොත් එතන වැඩේ වෙන්නේ වෙන කෙනෙක්ගෙන්. එතකොට ඒ වගේ පරිසරේ මම ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මට හිතෙනවා ඊට වඩා මං ඉන්න තැනට නංගිව ගන්න පුළුවන් වුණොත් ඒක සේෆ් කියලා. ඔබ මොකද හිතන්නේ? නුවර ටවුන් එකේ සිට තම නිවසට බොහෝ දුර ඇති නිසා නුවර ශාඛාවට ගියහොත් ඇයට සවසට වැඩ නිම වී තනියම බස්වල ගමන් කිරීමට සිදුවන බවත් ඒ වෙලාවට බස්වල පොල් පැටවුවා වගේ සෙනග සිටින බවත් තමා ලංකාවේ නැති නිසා තාත්තාට දිනපතා ඇයව කැඳවාගෙන ඒමට නොහැකි බවත් සාරංග දැනගෙන සිටි නිසා අනගිගේ අදහසට ඔහු එක පයින්ම කැමති විය. නමුත් ඇති වූ එකම ප්‍රශ්නය වූයේ මීගමුවට පැමිණියහොත් සිතැඟිට නවා තැනක රැඳී සිටීමට සිදුවීමයි. එහෙම වුණොත් නංගිට පුංචිලාගේ ගෙදර ඉන්න පුළුවන් බං. මං කතා කරලා බලන්නම්. මට එහෙනම් නංගිව හෙට උඹ අරගෙන වැඩේ කරලා දීහන්. සාරංග පැවසීය. අර උඹ ඒ-ලෙවල් කාලේ හිටපු ගෙදරනේ? අනගි විමසුවේ ඔවුන් දෙදෙනා මුණ ගැහුණේ ඒ-ලෙවල් ක්ලාස් යාමට සාරංග තම මවගේ නැගණියගේ නිවසේ නතර වී සිටි කාලයේ නිසාය. ඔවුන් පෙර මතක දිගහැරගත්තේ සීනා සාගරයක ගෙලිද්දීය. සාරංග මේ පිළිබඳව සිතැඟිගෙන් විමසූ විට ඇය අනගි සිටින කාර්යාලයට යාමට කැමති වුවත් පුංචිලාගේ නිවසේ නැවතීමට නම් කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත. ඇය බෝඩිමක රැඳී සිටීමට කැමති බව කියමින් සහෝදරයාට පින්සිල්ලූ බැවින් සාරංගීට අවසර දුන්නේය. සාරංග නැවතත් අනගිට ඇමතුමක් ගත්තේය. මචං කෙල්ලට පුංචිලාගේ ගෙදර ඉන්න බෑ කියනවා බං. මොකද්ද මන්දා මේ කෙල්ල කැමතිම නැහැ එහෙ ඉන්න. මෙයා එහෙම මං කියන දෙයකට බෑ කියන ළමයෙකුත් නෙමෙයි. මට ඒ නිසා බල කරන්න හිතෙන්නෙත් නෑ බං. මට මේ වෙලාවේ බෝඩිමක් හොයන එක තමයි ප්‍රශ්නේ. හොඳ ආරක්ෂාව තියෙන තැනක් වෙන්නත් ඕනේ. උඹ කොහෙ එන්නද මෙහෙ? උඹ වැඩ ටික කරගනින්කෝ. මං නංගිට ඉන්න තැනක් බලන්නම්. පරිස්සමට ඉන්න පුළුවන් ඔෆිස් එකට ළඟින් තැනක් මං බලන්නම්. එතකොට ලේසියිනේ අනගි පැවසීය. තම මිතුරා කෙරෙහි ඇති වූ අසීමිත ආදරයෙන් සාරංග ඔහුට ස්තුති කළේය. අනගි නැත්නම් තමා කුමක් කරන්නේදැයි සාරංගට සිතුනි. මේ සියල්ල මතක් කරමින් අනගි වාහනය සාරංගගේ නිවස දෙසට ධාවනය කළේය. රථය නිවසේ මිදුලට දමත්ම අනගි පැමිණි බව දැනගත් සාරංගගේ පියා
එළියට පැමිණ ඔහු ආදරයෙන් පිළිගත්තේය. නංගි ලෑස්තිද අංකල්? අනගි ඇසීය. තම දරුවන් දෙදෙනාම ගෙදර නැතිව තනිවීම තදින්ම තම හිත රිදවුවත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ සියල්ල දරා ගැනීමට තරම් දෙමාපියන් සිත හදාගෙන සිටියහ. දෝනි, ඔයා ලෑස්තිද පුතේ? අම්මා කාමරය දෙසට හැරී ඇසුවාය. ඔව් අම්මා. කාමරයේ සිට සිතැඟිගේ හඬ ඇසුණි. ඒ හඬ ඇසෙත්ම අනගිගේ සිතට දැනුනේ සැනසීමකි. ඇගේ හඬේ තිබූ මලානික බව මදක් පහව ගොස් ඇති බව ඔහුට තේරුණි. පෙර දිනයේදී ඔහු දුරකථනයෙන් ඇගේ සැපදුක සොයා බැලූ අතර ඇය කෙමෙන් යථා තත්ත්වයට පත්වන බව දැනීම ඔහුගේ සිතට ලොකු සැනසිල්ලක් විය. තාත්තේ, බෑග් බරයි. මට අරන් එන්න බෑ. හුරතල් ලෙස පවසමින් සිතැඟි තම හෑන්ඩ් බෑග් එකද සමග එළියට පැමිණියාය. ඒ දුටු අනගිගේ මුවගට නොදැනීම සිනහවක් නැගුණි. ගුඩ් මෝනින් අයියා. ඇය අනගි ඉදිරියට ඇවිත් සුබ පැතීය. අනගිට සිහිපත් වූයේ තමා පෙර දිනවල මෙහි නතර වී සිටියදී ඇය උදෑසන තමාට සුබ පැතූ ආකාරයයි. දැන් නැවතත් දිගු කලකට ඇයව දිනපතා හමුවිය හැකි බව සිතන විට ඔහුගේ සිතේ උපන්නේ අප්‍රමාණ සතුටකි. තාත්තත් අනගිත් එකතු වී ඇගේ බෑග් සියල්ල වාහනය පසුපසට දමාගත්හ. පිටත් වීමට ප්‍රථම සිතැඟි මවගේ සහ පියාගේ දෙපා වැඳ ආශිර්වාද ගත්තාය. ඔන්න ඉතින් අඬන්න බෑ හොඳේ. දුරකට නෙමෙයිනේ යන්නේ. අනික ඔයාට වීකෙන්ඩ් එකේ ගෙදර එන්නත් පුළුවන්. දෙමාපියන්ට තුරුළු වී නැවතත් හඬන්නට සැරසෙන සිතැඟිට අනගි පැවසුවේ ඇය නැවත අසනීප වේ යයි සිත තුළ වූ බය නිසාය. අනගිද සාරංගගේ දෙමාපියන්ගේ දෙපා වැන්දේ ඔවුන් ගැන ඔහුගේ සිතේ තිබූ දැඩි ගෞරවය නිසාය. දෙමාපියන්ගේ ආශිර්වාද මැද අනගි සහ සිතැඟි මීගමුව බලා පිටත් වීමට වාහනයට ගොඩ වූහ. දැසේ කඳුළු පුරෝගෙන තම දෙමාපියන් දෙස බලා සිටින කෙල්ලව දුටු ඔහු අපි සීට් බෙල්ට් දාගමු යනුවෙන් ඇයට පවසන්නේ ඇගේ අවධානය වෙනස් කිරීමට අවැසි නිසාවෙනි. පසුව ඔහු ගමන ආරම්භ කරන්නේ කෙල්ලත් සීට් බෙල්ට් පැළඳගත් පසුවය. ගමන ආරම්භයේ සිටම හිස අසුනට බර කරගෙන ඇය පාර දෙස කලකිරීම් සහගත බැල්මක් හෙලා බලා සිටින වග දකින අනගිට කෙල්ල ගැන ඇතිවෙන්නේ මහත් අනුකම්පාවකි. තවත් කෙටි දුරක් ඇවිත් එලෙසම යාමට ඉඩ හැරිය ඔහු වාහනය සුපිරි වෙළඳසැලක් ඉදිරියේ නවතා ඇය දෙසට යොමු විය. මේ මොහොතේදී කෙල්ල අනගි දෙස බලන්නේ කුතුහලයෙනි. ඇයි අයියා? මං ඉන්නවා කියලා මතකයි නේද? මං හිතුවේ පාර දිහාම බලන් ඉඳී මාව අමතක වෙලා කියලා. ඔහු කියන්නේ සිහින් සිනහවක් මුවගට එකතු කරගනිමින්. අනේ එහෙම නෑ. ඒකට කමක් නෑ. මොනවද කන්න ඕනි කියන්නකෝ.
මොකොත් එපා. දැන් ඔයා හැමදාම ඔහොම ඉන්නද හිතන් ඉන්නේ? අනේ ඔහොම ඉන්න එපා දෝනි. මේ ඔයා නෙමෙයිනේ. ඔයා විදිහට ඉන්නකෝ. ඔහු කියන්නේ කෙල්ලගේ හිස සෙමෙන් පිරිමදිමිනි. කෙල්ල නිරුත්තරව ඔහු දෙස බලා සිටී. හරි. අපි දැන් මොනවා හරි කමු. ඔයාලට මොනවද ඕනේ? අයිස්ක්‍රීම්, චොක්ලට්ස් මොනවාද? හැබැයි ඉතින් මූඩ් ෆික්ස් කරන්න අයිස්ක්‍රීම් නම් හොඳයිනේ. කියා අනගි අහන්නේ කෙල්ල අයිස්ක්‍රීම් කන්න කැමති වග ඔහු හුඟදාකාරවම දන්නා නිසාවෙනි. ඉතින් කෙල්ලගේ මුවගට සිනාරැල්ලක් නැගීමට ගත වූයේ නිමේෂයකි. දින කිහිපයකට පසු ඔහු ඇගේ මුහුණෙන් සිනාරැල්ලක් දැකීම නිසා ඔහුගේ සිතට ඇති වූයේ පුදුමාකාර සැනසිලිදායක සුවයකි. ඔන්න ඔහොම hina වෙලා ඉන්නකෝ. ඔයා එනවද? කොහොම ඉන්නාද? මං එන්න. අනගේ ඇගේ හිස මත තිබූ ඔහුගේ අතින් ඇගේ හිසත් මදක් අවුල් කර යන්නේ. එහෙනම් ඉන්න. මං ඉක්මනට අරන් එන්නම්. හොඳද? මේ අවස්ථාවේදී ඔහු යන දෙස බලා සිටින ඇය අනගිගේ දුරකථනයේ දෙසට හැරෙන්නේ එයට කෙටි පණිවිඩයක් හඬ ඇසීමෙනි. ඒත් සමගම ඇය දකින දෙයින් ඇය පුදුම වී බලා සිටී. ඊ පාර මොකද්ද ළමයි සිතැඟි දකින්නව ඇත්තේ? ඔයාලට මොකද හිතෙන්නේ? ගෙස් කරගෙන යමුද? වීඩියෝ එක ආසාවෙන් බලන් ඉන්නවා නම් ලයික් එකක් දාගෙන යන්න. දිගටම කතාව අහන්න channel එක subscribe කරගෙනත් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි ඔයාලට කතාව අහගෙන ඉන්නාට. අලුත් කොටසත් අරගෙන හෙට අනිවාර්යෙන්ම එන්නම්.